කොහොමද ආදරෙන් පිළිගන්න හෝම් ටෙලිවිෂන් සිංහල YouTube channel එකට අදයි බලන්නේ Dexter season 1 episode 3. මැරිච්ච පොලිස් නිලධාරියා ගැන ගුණකථනයක් කරනවා. මේ ගුණකථනය කරන්නේ මැරිච්ච නිලධාරියාගේ බිරිඳගේ සහෝදරයා එයාත් පොලිස් නිලධාරියෙක්. ජේම්ස් ගිහිල්ලා කනගාටුව ප්‍රකාශ කරනවා. ඩෙක්ස්ටර් ඇවිල්ලා ඉන්නවා මලගෙදරට. ඩෙබ්‍රා අහනවා ඔයා මලගෙවලට කැමති නැහැනේ ඇයි ආවේ කියලා. මොකද ඩෙක්ස්ටර්ට හැංගීම් දැනීම් තේරෙන්නේ නැහැ. ඩෙක්ස්ටර් කියනවා වාහනේ යන ගමන් සමහරලාට සමහර අයට දෙවෙනි අවස්ථාව ලැබෙනවා කියලා. ඩෙක්ස්ටර් බලාගෙන ඉන්නවා ළමයෙක් හිරෙන් නිදාස් වෙලා ඉන්නවා ජෙරමි ඩවුන්ස් කියලා. එයා අවුරුදු 4ක් හිටියා කියලා කියනවා ළමා හිරගෙදර. මිනිස්සෙක්ව මරා දැමීම සම්බන්ධයෙන් තමයි එයාට තිබුණේ ප්‍රශ්නය. එයා පොඩි නිසා එයාට නිදහස ලැබිලා තියෙනවා අවුරුදු 4න්. ඩෙක්ස්ටර් හිතන්නේ ජෙරමි කියන්නේ දරුණු කෙනෙක් කියලා මේ ඝාතනය කරපු නිසා එයා දැන් එළියේ ඉන්නවා කියලා ඩෙක්ස්ටර්ගේ ඔළුව වැඩ කරන්නේ. එලා කියන්නේ මෙතන තියෙන පොකුණකට කිඹුල්ලු පෙන්නන්න ගෙනහිල්ලා ඒගොල්ලෝ තනියෙන් ඉද්දි මේ පුද්ගලයාව ඝාතනය කරා කියලා මේ ළමයා. ඩෙක්ස්ටර් කියන්නේ ආපහු ඒක කරයි මම ඒ ගැන කල්පනාවෙන් ඉන්න ඕනි කියලා. ඩෙක්ස්ටර් ඊට ගෙදර ළමයින් එක්ක සෙල්ලම් කර කර ගස් හිටව ඉන්නවා. ඊට ස්තුති කරනවා ඔයා ඇවිල්ලා මේ කරන උදව් වලට මගේ දරුවෝ එක්ක මෙහෙම ඉන්නවට බොහොම ස්තුතියි කියලා. මෙයා තව කුඩුකාරයෙක් කෙනා රීටව හම්බෙන්න රීටට කතා කරනවා. රීටට කියනවා ඔයාගේ මහත්තයා මට ණයයි ණය ඕනේ කියලා. ඩෙක්ස්ටර් මේකට කතා කරන්නේ රීට කියනවා මේකට සම්බන්ධ වෙන්න එපා කියලා. රීට කියනවා මා ළඟ සල්ලි නැහැ කියලා. මේ මිනිස්සයා කියනවා ඔයාලට කාර් එකක් තියෙනවා කියලා. රීටට කරගන්න දෙයක් නැහැ. රීට කාර් එක දෙනවා යන්න ඩෙක්ස්ටර්ට කියනවා මේකට සම්බන්ධ වෙන්න එපා කියලා. රීට බාත්රූම් එකට අඬන්න ඉන්නවා. ඩෙක්ස්ටර් උත්සාහ කරනවා රීටව සංසුන් කරන්න. ඒ වගේම ඩෙක්ස්ටර් කියනවා මම පොලිසියට පැමිණිල්ලක් දාලා මේක අරන් දෙන්නම් කියලා. ඒක මහලුකු වැඩක් නෙවෙයි කියලා. රීට කියන්නේ ඒකට කමක් නැහැ ගැන හොයන්න එපා. මගේ මහත්තයා දැන් මගෙන් ජීවිතෙන් ගිහිල්ලා ඉවරයි. ওই විදිහට මොක ඉවරුණාවේ කියලා මම ඩිවෝස් පේපර්ස්ත් ඔක්කොම දාලා තියෙන්නේ කියලා. ඊට කියනවා මට බස් එක පාවිච්චි කරන්න පුළුවන් කියලා පුංචි කාලේ වගේම මම බස් එක යන්නම් කියලා. ඔෆිස් එකේ ඩෙක්ස්ටර් කට්ටිය එක කතා කරේදී ඩෙබ්‍රාවිලා කියනවා මට පළවෙනි ඔෆිෂල් හෝමසයිඩ් කෝල් එක ආවා කියලා. තවත් මිනි මැරුමක් වෙලා කියලා කියනවා. මේලා සිරුර දාලා ගිහලා තියෙන්නේ අයිස් හොකි පිටියක ඔළුව උඩින් තියලා සිරුරේ කොටස් පාරසල් කරලා. කලින් වගේමයි ලේ නැහැ. ඩෙක්ස්ටර් කියන්නේ මෙයා මේ මිනි මැරීම විනෝදයක් කරගන්න හදනවා කියලා ත්‍රිල් එක වැඩි කරගන්න හදනවා කියලා. කොහොම හරි මේ සිරුරේ අතේ කොටසේ ඇඟිලි ටික නැහැ, ෆින්ගර් ටිප්ස් ටික නැහැ. අර අයිස් කුට්ටිය මේගොල්ලන්ට හම්බුනේ ඒ ෆින්ගර් ටිප්ස් ටික. ඩෙබ්‍රා කියනවා මෙයාගේ නම චෙරි ටේලර් කියලා. ගණික වෘත්තියේ දුන කෙනෙක් කියලා කියනවා. කොහොම හරි මේ වෙලාවේ ඩෙබ්‍රා දකිනවා මේ සිරුරේ හිසේ මූණ. ඒ වෙලාවේ ඩෙබ්‍රා දැනගන්නවා මේ යත් එක්ක හොඳටම යාළු වෙලා හිටපු එයා අඬකව එකේ ඉන්න කාලේ හිටපු යාළුවෙක් කියලා. එයාගේ නම එයා කියාගත්තේ චෙරි කියලා. ඩෙබ්‍රා කියනවා මං ආය අඬකව යන්න ඕනේ කියලා. මෙතෙන්ට ගිහිල්ලා මේ විස්තර හොයාගන්න ආපහු ගණිකාවක් විදිහට. ඒ පරණ කන්ටැක්ට්ස් වලට මට කතා කරන්න පුළුවන් කියලා කියනවා. හැබැයි ලොක්කී ලග්‍රේටා මේකට කැමති වෙන්නේ නැහැ. කොහමද ජේම්ස් එක්ක වැඩ කරන්න කියලා කිව්වම ජේම්ස් කියනවා මෙයාට කන්ටැක්ට්ස් තියෙනවා. එයා යන්නේක හොඳයි කියලා ඇග්‍රේටාට. ඇග්‍රේටා අන්තිමට අවසර දෙනවා. ඩෙක්ස්ටර් ඇවිල්ලා ඉන්නවා පොලකට. ඩෙක්ස්ටර් කියන්නේ මං හොයලා බලලා ඇටැක් කරන්න කැමතියි කියලා. එලා අර හිරෙන් නිදාසන ළමයා ඇවිල්ලා ඉන්නවා මෙතන තියෙන පිහි වෙලෙන්දෙක්ගෙන් පිහියක් මිලදී ගන්න. ජෙරමි මේ පිහි අරන් එහෙට මෙහෙට වනවනිද්දී ඩෙක්ස්ටර් ඇවිල්ලා අතින් අල්ල ගන්නවා. පස්සේ ඉතුරු සල්ලිත් අරන් මේ ළමයා මෙතනින් යනවා පිහි අරගෙන. අප පොඩි කාලේ එකක් මතක් වෙනවා ඩෙක්ස්ටර්ට තාත්තා දඩයම් කරන්න උගන්වනවා. ඩෙක්ස්ටර් අහනවා තාත්තගෙන් ඔයා පොලිසිය ඉද්දි වෙඩි තියලා තියනවද කියලා කාට හරි. තාත්තා කියනවා කීප දෙනෙක්ට වෙඩි තියලා තියනවා කියලා එක්කෙනෙක් මැරලා තියනවා කියලා. ඩෙක්ස්ටර් අහනවා කොහොමද ඒකේ හැංගීම කියලා. තාත්තා කියන්නේ ඒ තරම් හොඳ හැංගීමක් නෙවෙයි කියලා. තාත්තා කියනවා කාවරේ මැරුවෙන් පස්සේ ඔයා එක මැරීමක් විතරක් නෙමෙයි ඔයා එක විඳවන්න ගන්නවා කියලා. තාත්තා කියනවා පොලිස් නිලධාරියෙක් විදියට මං වෙඩි තියන්නේ ජීවිතයක් බේර ගන්න විතරයි කියලා. අර මං කියන එක තේරෙනවද අහනවා. ඒ වගේම තාත්තා එක්ක යනවා ඩෙක්ස්ටර් දඩේ මේ ගිහිල්ලා කියලා දෙනවා අපි ආහාරය පිණිස විතරයි සත්තු මරන්නේ කියලා. ජේම්ස් දකිනවා පත්තරේ කාරගේ මරණ දැන්වීමක් තියෙනවා අර පොලිස් නිලධාරියාගේ වයිෆ්ගේ එහෙම නැත්නම් ජේම්ස්ගේ පෙම්වතියගේ. ජේම්ස් යනවා ගොරේර ඉන්න පල්ලියට. මෙලා ජේම්ස් ගිහිල්ලා ගොරේරගේ දුව එක්ක කතා කරද්දී ගොරේර ඇවිල්ලා අහනවා මොකද ඔබ මෙතන කරන්නේ කියලා. මෙලායි ගොරේර තර්ජනය කරනවා ඔබ මේ දැන් ටිකක් භයානක දොරක් අරගත්තා කියලා පල්ලියට ඇවිල්ලා මගේ පවුල ඉස්සරහා මෙහෙම කතා කරලා. ජේම්ස් සද්දෙට කියනවා ඔබ මිනිහෙක්ව මැරුවා පොලිස්කාරයෙක්ව මැරුවා ඒ වගේම අහිංසක කාන්තාවක්ව මැරුවා කියලා. ගොරේරගේ දුව අහනවා ඇයි මගේ තාත්තා ගැන එහෙම කතා කරන්නේ කියලා. දුව ටිකක් අහිංසක ළමයෙක්. ඩෙබ්‍රා යනවා එයාගේ පරණ යාළුවෝ ටික හම්බෙන්න ගණිකාව ටික හම්බෙන්න අඬකව ඉද්දියත් එක්ක යාළු වෙලා හිටපු කට්ටිය. ඩෙබ්‍රා ගැඳුම් දැකලා අහනවා මොකද මේ කියලා. ඩෙබ්‍රා කියනවා මට කියන්න දෙයක් තියෙනවා මම පොලිස් නිලධාරියෙක් කියලා. කියපු ගමන් එක යාළුවෙක් දුවනවා. අයිස් ට්‍රක් කිලර් චෙරිව මැරුවා කියලා කියනවා මට විස්තර හොයාගන්න ඕනේ කියලා කියනවා. කවුරු චෙරිව දැක්කද කියලා අහපුවාම කෙනෙක් කියනවා චෙරි කාර් එක නැග්ගා කියලා ඊරෑ. කාර් එකේ ඩ්‍රයිවර්ව දැක්කේ නැහැ කියලා කියනවා පරණ ස්ටේෂන් වැගන් එකක් කියලා කියනවා. ඩෙබ්‍රා කියනවා මම මේක ගිහලා කියන්නම් කියලා මගේ ලොක්කි ලග්රේටට. ලග්රේට කියන්නේ කවුද කියලා අහනවා මෙතන ඉන්න කාන්තාවක්. ඩෙබ්‍රා කියනවා මගේ ලොක්කි කියලා. කවදාත් ඔයාගේ පිම්ප් එක්ක තරහ වෙන්න එපා කියලා කියනවා. ඩෙබ්‍රා කියනවා එයා මගේ ලොක්කි කියලා. හැබැයි මේ කට්ටිය කියනවා එහෙනම් එයා ඔයාගේ පිම්ප් තමයි කියලා. ඔයාව ධම්මලා සල්ලි හොයාගන්න ඔයාව ධම්මලා කේස් විසඳ ගන්න කෙනා ඔයාගේ පිම් තමයි කියලා කියනවා. අපිව ධම්මලා සල්ලි හොයන අපේ පිම්පියා වගේ. රාය වෙලා ඩෙක්ස්ටර් අරන් එනවා ඩෙබ්‍රාට ටැග්ගක් ඔයාගේ පළවෙනි හොමසයිඩ් කේස් එකකට ලැබුණා ඒක විසඳමු කියලා. එයා ගෙනත් දෙන්නේ පතොක් පැලයක්. අවුරුද්දට 3 පාරක් වතුර දාන්න කියලා කියනවා. ලොකු කරදරයක් නැහැ කියලා කියනවා. ඩෙබ්‍රා කියන්නේ මම ස්ටේෂන් වැගන්ස් ගැන හෙව්වා. හැබැයි දහස් ගාණක් තියෙනවා කියලා රෙජිස්ටර්ඩ් ඒවා. හැබැයි ඒකේ තිබුණ ලිස්ට් එකේ
අපි සැක කරන අයිස් හොකි පිටියේ මුරකාරයාගේ නම නැහැ කියලා කියනවා. එයාට ස්ටේෂන් වගන් එකක් නැහැ කියලා කියනවා. මොකද ලාග්රුවේට සැක කරනවා මුරකාරයා තමයි මිනිමරුවා කියලා. මොකද එයාට වීඩියෝ එකක් ලැබිලා තියෙන නිසා. ඩෙබ්‍රා කියන්නේ ලාග්රුවේටට වැරදිලා මේක ඇහුවට පස්සේ එයාට අවුල් වෙයි කියලා. ඩෙක්ස්ටර් එක්සර්සයිස් කර ඉන්නවා. ජෙරමි ගැන තව විස්තර හොය මේ වෙලාවේ රිටා කෝල් එකක් දෙනවා. එයා ඉන්නේ බස් එකේ යන බස් හෝල්ට් එකට වෙලා. ඊට කියනවා මං හවස 4 වෙද්දි ගෙදර ඉන්න ඕනේ කියලා. හැබැයි තාම බස් නැහැ කියලා කියනවා. ඩෙක්ස්ටර් කියනවා මං ගෙදරට ගිහිල්ලා බලන්නම් බබාලා ගැන කියලා. ඔයා බය නැතුව එන්න කියලා. ජේම්ස් පොලිස් නිලධාරීන්ට කතා කරනවා. වීඩියෝ එකක් හොයාගෙන සිකියුරිටි ෆුටේජ් එකක් හොයාගෙන අර මුරකාරයා ගිහිල්ලා සිරුරේ කොටස් හොකි පිටියේ සකසන ආකාරය තියෙන. ලෙගුවේටා මේ සිකියුරිටි ගාඩ්ගේ පින්තූරයක් දාලා කියනවා මෙයා තමයි අයිස්ට්‍රක් කියලා මෙයාව අපිට හොයලා දෙන්න කියලා. එයා දැන් අතුරුදහන් වෙලා ඉන්නේ කොහොම හරි හොයාගන්න ඕනේ කියලා කියනවා. ඩෙබ්‍රා මේක දිහා බලාගෙන hina වෙනවා. ලගුවේට කියනවා අපි මෙයාව දඩයම් කරන්න පටන් ගන්න ඕනේ. මෙයා දැන් අතුරුදහන් වෙලා හොයාගන්න ඕනේ කියලා. මේ වෙලාවේ ඩෙබ්‍රා අහනවා එයාට තියනවද කියලා ස්ටේෂන් වගන් එකක්. පොරේ ප්‍රශ්නේ අහද්දී ලගුවේට කියනවා මං කාගෙන්වත් ප්‍රශ්න අහන්න ඇහුවේ නැහැ. හින්දා ප්‍රශ්න අහන්න එපා. මං කියපු වැඩේ කරන්න කියලා. ඩෙක්ස්ටර් ගිහලා බලාගෙන ඉන්නවා රීට එනකන්. ඒ වගේම සේවිකාවක් ඇවිල්ලා ඉන්නවා. රජයේ සේවිකාවක් ඩෙක්ස්ටර්ගේ පවුල බබාලා ගැන විස්තර හොයලා බලන්න. මොකද මහත්තයා හිරේද්දී වගේ සොයා බැලීම් තියෙනවා මේ ගෙවල් වල ඇබීසිව් ප්‍රශ්න නිසා. කොහොම හරි ඩෙක්ස්ටර්ට මෙයා කියනවා ඔයා වාසනාවන්තයි කියලා මේ වගේ පවුලක් ඔයාට ලැබුණ එක ගැන. ඩෙක්ස්ටර්ට පස්සේ මතක් වෙනවා පරණ කතාවක්. මට හොඳ පවුලක් ලැබුණ නැත්නම් හොඳ තාත්තෙක් ලැබුණ නැත්නම් මාත් දරුණු මිනිමරුවෙක් වෙනවා කියලා. අර තාත්තා කියලා දුන්න දේවල් එක්ක මම වැඩ කරන නිසා තමයි මම මෙහෙම ඉන්නේ කියලා කියනවා තාත්තගේ කෝඩ් එක අනුගමනය කරන නිසා. ආයෙත් පෙනෙනවා පරණ කතාවක්. තාත්තා අසනීප වෙලා හොස්පිටල් එකේ ඉන්නවා. නර්ස් ඇවිල්ලා කතා කරනවා මම මෙයාව සංසුන්ව තියාගන්නම් කියලා. ඩෙබ්‍රා තරුණ කාලේ අහනවා තාත්තට මොකද ඇයි තාත්තට සුව වෙන්නේ නැත්තේ කියලා. කොහමද මෙයා ටිකක් අමුතුයි. ඩෙක්ස්ටර් කියනවා එයා අමුතුයි කියලා. තාත්තා කියනවා මං ගොඩක් කල් මෙහෙම ඉන්න එකක් නැහැ ඉක්මනට ඉවර වෙයි කියලා මාව. එලා තාත්තා ඩෙක්ස්ටර්ට කියනවා මං ගියාට පස්සේ ඔයා කවුද වෙන්න හදන කියන එක නවත්තන්න මට බැරි වෙයි කියලා. ඉක්මනටම ඔයාට ඒ දේ කරන්න ඕන වෙයි කියලා කියනවා. ඩෙබ්‍රා අහනවා මොකක්ද කියලා. ඩෙබ්‍රාට තේරෙන්නේ නැහැ තාත්තා මේ ඩෙක්ස්ටර්ට කියන්නේ මොකක්ද කියලා. තාත්තා කියනවා ඩෙක්ස්ටර්ට අපේ පාඩම මතක තියාගන්න කියලා. ඊට කියනවා මට තාත්තා නැතුව බැරි වෙයි කියලා. හැබැයි තාත්තා කියනවා ඔයාට පුළුවන් කියලා. ඔයාට ඔයාව පාලනය කරගන්න බැහැ කියලා තේරුණොත් ගිහිල්ලා ඔයාගේ සහෝදරියව හම්බෙන්න කියලා කියනවා. ඒ කියන්නේ ඩෙබ්‍රා ගැන. ආයි වර්තමාන කාලයේ ඩෙබ්‍රා බලාගෙන ඉන්නවා අර වීඩියෝ එක. වගේම ඒන්ජල් කියනවා ලික්විඩ් නයිට්‍රජන් පාවිච්චි කරන්න තරම් මේ සිකියුරිටි ගාඩ් එච්චර නුවණක් තියෙන්න බෑ. එයා කෙමිස්ට්‍රිත් ෆේල් වුණ කෙනෙක් කියලා. ඒකම ඩෙබ්‍රා දකිනවා මේ වීඩියෝ එකේ මේ සිරුරේ කොටස් තියද්දී සිකියුරිටි ගාඩ් එළිය පැත්ත බල කාගෙන් හරි උපදෙස් ගන්නවා වගේ. ඒ කියන්නේ අර තුවක්කුව දික් කරන් මේ වැඩ කරව ගන්න නැති කියලා මේ අයිස්ට්‍රක් ඝාතකයා. ඒගොල්ලෝ ලග්ගුවේට මේක දැක්කට පස්සේ ආ හොඳටම අවුල් වෙයි කියලා කියනවා. මොකද ප්‍රෙස් කොන්ෆරන්ස් එකකුත් දැන් එයා සූදානම් කරලා තියෙන්නේ. අයිස්ට්‍රක් කියලා අල්ලන්න ලැහැස්ති කරලා තියෙන්නේ කියලා මාධ්‍ය වලට කියන්නේ. අනිත් පැත්තෙන් ඩෙස්ට බලාගෙන ඉන්නවා අර ළමයා තවත් පිරිමි ළමයෙක් එක්කන් යනවා ආපහු කිඹුල්ලු පෙන්වන්න කියලා. විලක් පැත්තට ටිකක් කැලෑ පාරකින්. ඉස්ට කියන්නේ යාගේ පළවෙනි ඝාතනය කරා වගේ මෙයා ඒක කරන්න හදන්නේ කියලා. කොහොම හරි මේ ළමයා මරන්න පිහිය ගද්දිම ඩෙක්ස්ටර් ඇවිල්ලා මේකට බාධා කරනවා. දෙන්නම දුවනවා බය වෙලා. මොකද මෙතෙන්ට එන්න බැරි තැනක් නිසා. ඩෙක්ස්ටර් මේට ඇවිදගෙන ඉද්දී එකපාරම කිඹුලෙක් ඇවිල්ලා පයින්නවා. ඩෙක්ස්ටර් යනවා ඊට පස්සේ කල්පනා කර මම මොකද මෙතෙන්ට ආයේ මේ ජීවිත බේරන්න මගේ එක තියෙන්නේ මේගොල්ලන්ව දඩයන් කරන එක විතරයි මිනිස්සු බේර ගන්න එක නෙවෙයි කියලා. ඇයි මං එහෙම කළේ කියලා ඩෙක්ස්ටර් කල්පනා කරනවා. කොහොම හරි ඩෙක්ස්ටර් කාර් එක ළඟට ඉද්දී කාර් එකේ වීදුරුව කඩලා දාලා ඩෙක්ස්ටර්ගේ පර්ස් එක අරගෙන ආයෙ අපිට පෙන්නනවා පරණ කතාවක්. අර නර්ස් ඇවිල්ලා තාත්තට බෙහෙත් කරනවා හොස්පිටල් එකේ ඉද්දී එන්නතක් ලබා දෙනවා. තාත්තා කියනවා ඩෙක්ස්ටර්ට බෙහෙත් ගහන්න දෙන්න එපා කියලා. ටලනවා නර්ස්ගේ අතින් අල්ලලා කියනවා තාත්තා කැමති නැහැ කියලා බෙහෙත් එකට. තාත්තා වේදනාවෙන් එයාට බෙහෙත් දෙන්න ඕනි කියලා කිව්වහම ඩෙක්ස්ටර් කියනවා තාත්තට වේදනාවක් නැහැ ඕක ඕනේ නැහැ කියලා. ඊපස්සේ නර්ස් ඩෙක්ස්ටර්ට ඔරෝලා පිටත් වෙලා යනවා. මෙල ඩෙක්ස්ටර් කියනවා ඒ නර්ස් මං වගේ කෙනෙක් නේද කියලා. තාත්තා ඔව් කියනවා. තාත්තා අහනවා කොහොමද එහෙම කියන්නේ කියලා. තාත්තා කියනවා මට ඕනට වඩා මෝෆින් දෙනවා කියලා. වගේම ඒ බෙහෙත වෙන එකක් කියලා මට හිතෙනවා. ඒකෙන් මට අමාරු බවක් දැනෙනවා කියලා කියනවා. කියන්නේ මේ නර්ස් ඇවිල්ලා මිනිස්සුන්ව මරනවා බෙහෙත් වැඩිපුර දීලා දරා ගන්න බැරි විදිහට සිරුරට ටිකෙන් ටික මැරෙන විදිහට. තාත්තා කියනවා මං විතරක් නෙමෙයි මෙතනින් අනිත් අයටත් එයා බෙහෙත් විදිනවා කියලා. තාත්තා ඩෙක්ස්ටර්ට කියනවා එයාව නවත්තන්න කියලා. දැන් තමයි වෙලාව. එයා තවත් කට්ටියට හානි කරන්න කලින් එයාව නවත්තන්න කියලා ඩෙක්ස්ටර්ට කියනවා. වර්තමාන කාලයේ ඩෙබ්‍රා ගිහිල්ලා වීඩියෝ එක පෙන්නනවා කැප්ටන්ට ලග්රුවේටට කියන්නේ නැතුව. ඒ වගේම මේ සිකියුරිටි ගාඩ්ට ස්ටේෂන් වගන් එකක් නැහැ කියලා කියනවා. හැබැයි අන්තිමට චෙරි නැගලා තියෙන ස්ටේෂන් වගන් එක කියලා කියනවා. කැප්ටන් අහනවා ලග්රුවේට මොකද කිව්වේ කියලා. මේ වෙලාවේ ඩෙබ්‍රා කියන්නේ යාට මම කිව්වේ නැහැ මං කෙලින්ම කැප්ටන් ළඟට ආවා කියලා. ඔයා වයලට් කරා කියලා කියනවා. චේන් ඔෆ් කමාන්ඩ් එක පිළිවෙලට එන්න ඕනේ කියලා කියන උසස් තැනකට එද්දී මේ වගේ දෙයක් වාර්තා කරන්න. එහෙම දේවල් කරන එක වැරදි කියලා කියනවා. යාට තවත් උඩට යන්න ඕන නම් ඒ වගේ දේවල් නවත්ත ගන්න ඕනේ කියලා කියනවා. කැප්ටන් බැනලා යනවා. ඔයාගේ තාත්තා මේ ගැන එච්චර ආඩම්බර වෙන එකක් නැහැ කියලා මේ කරපු වැඩේ ගැන ලොක්කගේ අනිත් පැත්තෙන් ඇවිල්ලා යාට වඩා උසස් නිලධාරියෙක්ට මේ දේවල් කියන එක. කැප්ටන් ගිහලා හිමීට කතා කරනවා ලග්රුවේටට ඔයා දන්නවද ඔයා දඩයන් කරන මිනිස්යාව නිර්දෝෂී කියලා ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා කියලා ඔයාගේ නිලධාරීන් ළඟ. ඒ හින්දා මාධ්‍ය සාකච්ඡාව තියන්න එපා කියලා කියනවා කැප්ටන් ලග්රුවේටට. මොකද ඒකෙන් ලොකු වැරද්දක් වෙන්න පුළුවන් කියලා කියනවා වැරදි තොරතුරු සමාජයට ගියොත්. කොහොම හරි කැප්ටන් කියන එක අහන්න නැතුව ලග්රුවේට මාධ්‍ය සාකච්ඡාව තියලා විස්තර කියනවා පොලිසියෙන් මෙයාව හොයනවා එයාව අල්ලන්න අපි උත්සාහ කරනවා කියලා. එයා තමයි අයිස්ට්‍රක් කිලර් කියලා සැක කරන්නේ කියලා අර අයිස් හොකි පිටියේ හිටපු
සිකියුරිටි ගාඩ්ව. ජේම්ස් ඇවිල්ලා කතා කරනවා අර පොලිස් නිලධාරියාගේ බිරිඳගේ සහෝදරයා අපිට අවශ්‍ය වැඩක් තියෙනවා යමු කියලා. ඊට වැඩ කරගෙන ඉද්දි රීටට කෝල් එකක් එනවා. ඔයාගේ දුවව ගන්න තාමත් කවුරුත් ආවේ නැහැ කියලා ඉස්කෝලේට දැන් එයා විතරයි ඉතුරු වෙලා ඉන්නේ කියලා. රීට කෙනෙක්ට ගන්න කියලා තියෙනවා. එයා තාම අරගෙන නැහැ. කොහොමද ඩෙක්ස්ට ගිහිල්ලා ඊට පස්සේ දුවත් අරන් ඇවිල්ලා දුවත් එක්ක සෙල්ලම් කර කර ඉන්නවා. රීට ආපහු ගෙදර එනකම්. ඩෙබ්‍රා රෑ වෙලා පාරේ ඇවිද ඇවිද යද්දි එයා දකින්නවා ස්ටේෂන් වගන් එකක් නවත්තලා තියෙනවා. එයාගේ අර ගණිකාව ඉන්න පැත්තම මේක නවත්තලා තියෙන්නේ. ඩෙබ්‍රා ටක් ගාලා යනවා කවුද කියලා බලන්න. ඩෙබ්‍රා හිමිට ගිහලා වාහනේ බලද්දි මෙතන ඉන්නේ කළු ජාතිකයෝ දෙන්නෙක් වෙනමක දෙන්නේ. ඩෙබ්‍රා සෝරි කියලා පිටත් වෙලා යනවා. මේ අතරතුර රෑ වෙලා ජේම්ස් යනවා අනිත් පොලිස් නිලධාරීන් දෙන්නත් එක්ක ජේම්ස්ට කතා කරපුව මොකද්ද ඒගොල්ලෝ කතා කරපු වැඩේ කියලා බලන්න. වෙස්මුණක් දෙනවා දාගන්න කියලා. අපි යන්නේ ගොරවලට වැඩක් දෙන්න කියලා කියනවා. කොහොම හරි අනිත් දෙනා පිටත් වෙලා යද්දි ජේම්ස් කියනවා මේ වැඩේ කරන්න එපා කියලා. එකෙන් අපිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා. මම ගිහිල්ලා ගොරවලට තර්ජනය කරා. ඒ තර්ජනය නිසා යා හිතයි කියලා කියනවා මේක කරේ මම කියලා. මේ වෙලාවේ මේ නිලධාරීන් කියන්නේ ඒක තමයි අපේ ප්ලෑන් එක කියලා. මගේ නංගිත් එක්ක නිදාගත්තා. එයාට හස්බන්ඩ් කෙනෙක් ඉද්දි මේක තමයි මම ඔබට දෙන දඬුවම කියලා කියනවා. ජේම්ස් තේරෙනවා වැඩේ දෙල්ලුණා කියලා. ගොරවලට ගිහිල්ලා තර්ජනය කරාම මේ කට්ටිය හවු වෙන්නේ ජේම්ස්. ජේම්ස් එතනින් පැනලා දුවනවා. හිත ඊළඟ දවසේ ඉඳලා එයාට ගොරවලගෙන් පාඩමක් හම්බෙයි කියලා. රෑ වෙලා ගිහිල්ලා ඩෙක්ස්ට අල්ල ගන්නවා අර පිහියක් අරන් ගිය තරුණ ළමයාව. ඩෙක්ස්ට ගෙන්නත විදින්න හදද්දී ඒ ළමයා කියනවා උඹත් ආයේ මට අතවර කරන්නද? මට මුලින්ම අතවර කරපු එකව නම් මං ඉවරයක් කරා කියලා. ජේම්ස් අහනවා උඹ අවුරුදු 15 දී මරපු කෙනා උඹව රේප් කරාද කියලා. ඒ නිසා උඹ එයාව මැරුවේ කියලා. මේ ළමයා අහනවා උඹත් එහෙම කරන්නේ නැද්ද කියලා. මේ ඩෙක්ස්ට තේරෙනවා මේ ළමයා මරන්නේ නැත්තේ යාට කරදර කරපු නිසා කියලා. ඇයි මට මේක කලින් තේරුන්නේ නැත්තේ කියලා ඩෙක්ස්ට කල්පනා කරනවා. මං වගේම මේ ළමයාත් කුණු අයින් කරලා තියෙනවා කියලා ඩෙක්ස්ට තේරුම් ගන්නවා. ඩෙක්ස්ට කියනවා මට කාඩ් කැන්සල් කරන්න යනම්මනම් කරන්න බෑ. මට මගේ පර්ස් එක දියන් කියලා. ඒක බෑග් එකේ තියෙනවා කිව්වම ඩෙක්ස්ට පර්ස් එක අරන් බෑග් එක විසික් කරලා දාලා පිටත් වෙලා යනවා. මේ ළමයා පිටිපස්සෙන් ඇවිල්ලා අහනවා එච්චරද කියලා. ඩෙක්ස්ට අහනවා තාම මොන හරි ඕනේද කියලා. අර අවුරුදු 4කට කලින් උඹ රේප් කරපු මිනිස්සයා මැරෙන්න සුදුසු කෙනෙක්ද කියලා අහනවා. ඔව් කියලා කියනවා. ඩෙක්ස්ට කියනවා ඒතර අර කලින් දවසේ හිටපු ළමයා එයාත් සුදුස්සෙක්ද කියලා. අපිට වෙනවා අපව පරණ කතාව අර නර්ස්ව ඩෙක්ස්ට අල්ල ගන්නවා. පළවෙනි පාර වැඩේ ටිකක් දඟලලා තමයි මේක කරන්නේ. ඩෙක්ස්ට අහගන්නවා ඇයි ඒගොල්ලන්ව මැරුවේ කියලා. මේ කාන්තාව පිළිගන්නවා මම ඒගොල්ලන්ව විනාශ කරා කියලා ඒගොල්ලන්ගේ වේදනාව නැති කරන්න. ඩෙක්ස්ටගේ පළවෙනි ඝාතනය කරනවා එයාගේ තාත්තගේ නර්ස්ව. කොමාරේ නර්ස් ඉවර කරාට පස්සේ තාත්තට හොඳ වුණා කියලා කියනවා. තාත්තා තව අවුරුද්දක් ජීවත් වුණා කියලා කියනවා ප්‍රශ්නයක් නැතුව. තාත්තා උගන්වපු පාඩම් නිසා මං තාමත් මෙහෙම ඉන්නවා කියලා කියනවා. ඊළඟ දවසේ ජේම්ස් එළියට එද්දී ලගුලටගේ මිනිස්සු ජේම්ස් දිහා බලාගෙන ඉන්නවර වෙස්මූණු එහෙම තියාගෙන ටිකක් දුරට වෙලා. ජේම්ස්ට තේරෙනවා මේ පළාත ඉන්න පාතාල ලොක්කා දැන් ජේම්ස්ගේ පස්සේ යටිලා ඉන්නේ කියලා. එයා කරපු දෙයකට දැන් ජේම්ස්ට ගැලවීමක් නැහැ කියලා. ඊට පස්සෙම කතරින් කියනවා අපි පෙන්නන් ඉන්න මුණු නෙමෙයි හැමෝටම තියෙන්නේ කියලා. හැබැයි සර්වයිව් වෙන්න එක එක මුණු පළදිනවා කියලා කියනවා එක එක කට්ටිය. ඒ වගේම පස්සේ ඩෙක්ස්ට අරන් එනවා රීටා ගෙදරට කාර් එකක්. ඩෙක්ස්ට රීටාට අතර දෙනවා මේ කාර් එක දැන් ඔයාගේ කියලා. එපිසෝඩ් එක ඉවරයි. ඊළඟ එකෙන් හම්බෙමු ගින් එන්නම් ජය වේවා.